හරි. එතකොට අපේ ටීචර්ස්ලට තියෙන වැඩ ටික තමයි සබ්ජෙක්ට් වල ලකුණු ටික එන්ටර් කරන්න ඕන. එතකොට මේකේ ඕනම ටර්ම් ටෙස්ට් එකක ප්‍රධානම වැඩ කොටස තියෙන්නේ ක්ලාස් ටීචර්ට. ඒ කියන්නේ ක්ලාස් ටීචර් සිද්ධ වෙනවා අර ලකුණු ටික සබ්ජෙක්ට්ස් වල එකතු ටීචර්ස්ලගෙන් අරගෙන මාර්ක් ෂීට් එක හදලා ඊට පස්සේ වෙනිය දාලා ළමයිගේ රිපෝට් එක දෙන්න. ඉතින් මෙන්න මේ මැනුවල් කරන මේ වැඩේ පහසු කරලා තියෙන එක තමයි මේ සිස්ටම් එකෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකෙදි කරන්න තියෙන්නේ මම කරන විදිය මම කියන්නම්. මේකෙදි ඇත්තටම කරන්න තියෙන්නේ අපේ ටීචර්ස්ලට දෙනවා ඇප් එකක්. ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා තමයි මේක කරන්න වෙන්නේ. ස්මාර්ට්ෆෝන් එක නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ලැප් එකක් පාවිච්චි කරුණත් මේක කරන්න පුළුවන්. ඒ ඇප් එක හරහා තමන්ට වෙන වෙනම account එකක් හදලා දෙනවා. ඒ කියන්නේ login එකක් තියෙනවා. ඒ තමන්ගේ login එකෙන් ගිහිල්ලා තමන්ගේ subject එකට අදාළ ලකුණු ටික දාන්න පුළුවන්. එතකොට තමන්ගේ subject එකට කියලා කියන්නේ වෙන subject වලට ලකුණු දාන්න බෑ. තමන්ගේ grade එකේ තමන්ගේ subject එකට විතරක් ලකුණු දාන්න පුළුවන්. මොකද එතකොට ඒකේ තියෙන ආරක්ෂාව වෙන ලකුණක් වැරදීමකින් වෙනත් කෙනෙකුට ඇතුළත් කිරීමට හැකියාවක් වෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ මේකෙදි. එතකොට එහෙම subjects වල ගුරුවරු ටික ඒ තමන්ගේ සබ්ජෙක්ට් එකේ ලකුණු ටික දාන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් තමන් ඉන්න තැනක ඉඳන් උනත් කරන්න පුළුවන්. අ, ඒක හරි පහසුයි ගෙදර ඉඳන් කරන්න පුළුවන්. කොළවල ලියන්න අවශ්‍ය නැහැ ඇත්තටම. ඒ ලකුණු ටික සබ්ජෙක්ට්ස් වල ගුරුවරු ටික එන්ටර් කරාට පස්සේ ක්ලාස් ටීචර් සම්පූර්ණයෙන්ම වැඩෙන් නිදහස්. ඒ කියන්නේ ක්ලාස් ටීචර්ගේ වැඩක් ඇත්තටම කරන්න ඇත්තෙම නැති තරම් ක්ලාස් ටීචර්ට තියෙන්නේ අ, ඒ අදාළ මාර්ක් ෂීට් එක print කරලා එක ෆයිල් කරන එක තමයි කරන්න තියෙන්නේ. ඇත්තටම අපේ ඉස්කෝලේ මේ වෙනකොට කරන්නේ ඒ ෂීට් එක print කරලා ෆයිල් කරන එක විතරයි. අ, එතෙන්දී ක්ලාස් ටීචර්ගේ ලකුණු ටික එකතු කරන එක, වෙනිය හැදෙන එක, ඒ දේවල් ටික ඔටෝමැටිකලි සිස්ටම් එකකින් වෙනවා. ඒ නිසා අර ක්ලාස් ටීචර්ට ඇත්තටම හරි පහසුවක් කියලා තියෙනවා මේකේ අර මාර්ක් ෂීට් එක හදාගන්න එක. ඒතර අනිත් කාරණාව තමයි මේකේ තියෙන මේ ඒතර අපි දීලා තියෙනවා අ, අනිත් ඔප්ෂන් එක පේරන්ට්ස්ලට තමන්ගේ ඒ දරුවන්ගේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් ලින්ක් එකකින්. ඒ කියන්නේ වෙබ් එකට අපි දාලා තියෙනවා. ඇත්තටම මේ ලින්ක් එක වෙබ් එකේ දීලා තියෙනවා. සාමාන්‍ය විභාග දෙපාර්තමේන්තුවේ අපි දන්නවා ප්‍රතිඵල බලන විදිය විභාග අංකය ඇතුළත් කරලා ප්‍රතිඵල නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ හා සමානවම අපි සපයලා තියෙනවා අපි වෙබ්සයිට් එකේ මාක්ස් බලන්න වෙනම කවුලුවක් දීලා තියෙනවා. ඒ කියන්නේ එතෙන්දී ඇතුළත් වීමේ අංකය තමයි අපි පාවිච්චි කරන ළමයාගේ ඇතුළත් වීමේ අංකය අපිට ඇතුළත් කරලා ඒ ළමයිගේ ප්‍රතිඵල බලන්න පුළුවන්. ඒතකොට හැම ටර්ම් ටෙස්ට් එකක් අවසානෙම පේරන්ට්ස්ලට පුළුවන් තමන්ගේ දරුවන්ගේ ප්‍රතිඵල ටික ඒ ළමයිගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාලා ප්‍රතිඵල ටික බලා ගන්න පුළුවන්. ඒතකොට ඔන්න ඔය ටික තමයි මූලිකව තියෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන ගොඩක් වැදගත් වෙන රිපෝට්ස් ටික මම ඒක ඇත්තටම පෙන්නන්නම්. මම ඒකට පාවිච්චි කරන්නේ ඇත්තටම මේකේ අපේ දැන් රාහුල කොලෙජ් එකේ ඩේටා ටික මේකේ දැනට නැති නිසා මම අපේ ඉස්කෝලේ ඩේටා ටික අරගෙන මම පෙන්නන්නම්. මේක තමයි මූලිකව තියෙන ඉන්ටර්ෆේස් එක. ඒතකොට අර මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ කරගෙන යනකොට. බාධා කරාට ප්‍රශ්නයක් නැහැ. මට බාධා කළා මේ ප්‍රශ්නේ අහන්න මේ ඕනම ගැටලුවක් අහන්න පුළුවන්. ඒතර මේකට ගියාට පස්සේ මූලිකව ඔය ටීචර්ස්ලට දෙන ඇප් එක හරහා එතකොට අපි නිර්මාණය කරලා දෙනවා වෙනම ටීචර්ස්ලට account එකක් login එකක් හදලා දෙනවා. එතකොට ඒ login එකේ තියෙන user name එක password එකම අනිවාර්යයෙන්ම කොහේ හරි ලියාගෙන account එක හදන්න. මගේ login එක හදාගන්න link එකක් මම එවන්නම්. ඒක හදාගත්තට පස්සේ තමන්ගේ user name එක password එක ඇතුළත් කරලා තමන්ගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක ඇතුළත් කරලා ගියාට පස්සේ මෙන්න මේ පේන ඉන්ටර්ෆේස් එකට තමයි මුලින්ම එන්නේ. රයිට්? මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ සාමාන්‍යයෙන් ටීචර් කෙනෙකුට මේකේ පර්මිෂන් තියෙන්නේ ගියාට පස්සේ මේ හැම එකකටම යන්න බැරි වෙයි. හැම ගුරුවරයෙකුටම ක්ලාස් ටීචර්ට යම් තාක් දුරකට පර්මිෂන් තියෙනවා වෙනත් ඒවාට යන්න. මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ මම ඒක පොඩ්ඩක් මාක් කරන්නම්. මෙන්න මෙතන මේ enter subject marks කියලා කොටසක්. මෙන්න මේක තමයි ඇත්තටම ටීචර් පාවිච්චි කරන්න ඕනේ තමන්ගේ විෂයට අදාළ ලකුණු ඇතුළත් කරන්න. right? enter subject marks කියන එතන ක්ලික් කරලා තමයි අපි විෂයන් වලට අදාළ ලකුණු ටික දාන්න පටන් ගන්න ඕනේ. right? ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ අපිට පේනවා මෙතන ක්ලික් කරාට පස්සේ අපිට තියෙන්නේ
මෙතන පුළුවන් මුලින්ම මෙතෙන්ට ගියාට පස්සේ Tamanට අදාළ ක්ලාස් එක තෝරන්න පුළුවන්. දැන් මෙතන පෙන්වන්න විදියක් නැහැ. මොකද දැන් රාහුල කොලෙජ් එකේ ඒ ඩේටා ටික නැති නිසා මම ඒ හින්දා අපි මාරු කරනවා අපේ ස්කූල් එකේ ඉන්ටර්ෆේස් එකට. රයිට්. මෙතෙන්ට ආවට පස්සේ මාක්ස් එන්ට්‍රි කියන එකට යන්න ඕන. මෙතන ක්ලික් කරන්න තියෙන්නේ. මෙතන ක්ලික් කරාම අපිට එනවා මේ වගේ වින්ඩෝ එකක්. එතකොට කොයි වෙලෙත් බලන්න ඕන මේකේ තියෙනවා ඇක්ටිව් ඇකඩමික් ඉයර් එක තියෙනවා ඇක්ටිව් ටර්ම් එක තියෙනවා මේක අපිට වෙනස් කරන්න පුළුවන් මේකේ ඇඩ්මින් පාර්ට් එකක් තියෙන එක අපි සබ්ජෙක්ට් ටීචර්ස්ලට මේක ගැන එච්චර හිතන්න දෙයක් නැහැ මොකද ඒකේ ඇඩ්මිනිස්ට්‍රේටර් ඒ අවශ්‍ය සෙටින්ග්ස් ටික වෙනස් කරලා තියන්න ඕනේ එතකොට තමයි ලකුණු ටික වැටෙන්නේ ඒ වුණත් කොයි වෙලෙත් බලන්න තමන් ඇතුළත් කරන ලකුණ අදාළ ග්‍රේඩ් එක අදාළ ඉයර් එකට අදාළ ටර්ම් එකට තියෙනවද කියලා ඒක හදලා තිබුණොත් විතරයි අදාළ ටර්ම් එකට ලකුණු ටික දාගන්න පුළුවන් ඉන්නේ. right. ඒතර මේ එන්ටර් කරන්න යන්නේ මේකේ හැටියට නම් 2026 පළවෙනි වාරේ ලකුණු තමයි තියෙන්නේ. දැන් අපි ඊළඟ වාරේ ලකුණු දාන්න එනකොට මෙතන වෙනස් වෙලා තියෙන්න ඕන 2026 term 2 කියලා. right. මෙතෙන්ට ආවට පස්සේ මෙතන තියෙනවා මේ අපේ ශ්‍රේණිය තෝරන්න. right. එතකොට අපි හිතමු අපි ශ්‍රේණිය විදියට තෝරගන්නවා කියලා මම 13 කියන පන්තිය ගන්නවා. එතෙන් Tamanට අදාළ පන්තිය තෝරන්න. මෙතෙන්දි ගොඩක් ගුරුවරුන්ට මේ ටික ඔක්කොම පෙනෙයි. මෙතෙන්ට ගියාට පස්සේ grade 8 7 8 9 ඔය ටික පෙන්නයි. Tamanට අදාළ grade එක තෝරගන්න. grade එක තේරුවට පස්සේ මෙන්න මෙතනේ grade එකට අදාළ subjects ටික පෙන්නනවා මේ විදියට. මේ පෙන්නන්නේ grade එකට අදාළ subjects ටික. මෙතෙන්දී දැන් මම මේකේ admin ඉන්න හින්දා මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම උදාහරණයක් විදියට මම මේකෙදි තෝරන්න ගියොත් subject එකක්. මම මේකෙන් අපි හිතමු මම මේකෙන් තෝරනවා අපි හිතමු geography කියලා. මේක සිලෙක්ට් කරනකොටම Tamanට සබ්ජෙක්ට් එක අදාළ නැත්නම් එතන පෙන්නනවා Tamanට ඒ සබ්ජෙක්ට් එකට ලකුණු ඇතුළත් කරන්න අවසර නැහැ කියලා. දැන් අපි හිතමු ජෝග්‍රෆි කරන ගුරුවරයාට විතරයි මේකට ලකුණු දාන්න පුළුවන් ඉන්නේ. අපි හිතමු වැරදිලා ඇග්‍රිකල්චර් කරන ටීචර් ඇවිල්ලා ජෝග්‍රෆි කියන එක සිලෙක්ට් කරා නම් හරි ඇග්‍රිකල්චර් ටීචර් වැරදීමකින් ජෝග්‍රෆි කියන එක සිලෙක්ට් කරා නම් ඒ වෙලාවට මෙන්න මෙතනම මැසේජ් එකක් අපිට දෙනවා මේකට ලකුණු දාන්න අවසර නැහැ කියලා. ඒ නිසා වැරදීමකින් වෙනස් සබ්ජෙක්ට් වල ලකුණු වැටීමේ එහෙම හැකියාවක් නැහැ. Tamanට අදාළ සබ්ජෙක්ට් එකට විතරයි මේකෙදි ලකුණු ඇතුළත් කරන්න පුළුවන් ඉන්නේ. දැන් මම දාන්න යන්නේ මේ ජියෝග්‍රැෆි කියන සබ්ජෙක්ට් එකට. මෙතනින් සබ්ජෙක්ට් එක තේරුවට පස්සේ අපිට මෙතනක් තියෙනවා ජියෝග්‍රැෆි සිලෙක්ට් කරාට පස්සේ මෙතන තියෙනවා ක්ලාස් එක. මෙතන සර්ච් කරන්න යන්න එපා. රෙජිස්ට්‍රේෂන් නම්බර් එකෙන් සර්ච් කරන්න ඕනේ නැහැ. ඒක අතහැරලා දාන්න. එතන පුරවන්න යන්න එපා. මේක අදාළ නැහැ. මේක ගන්න එපා. right. මේකෙන් මුලින්ම අපි තේරුවා grade එක, දෙවෙනියට තේරුවා අපි subject එක, right. තුන්වෙනියට තමයි අපි මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. Tamanට ඒ ලකුණු දාන්න අවශ්‍ය පන්තිය තෝරගන්න එක. right. පන්තිය තෝරගන්න එක. ඒක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. right. මේකෙදි මම තෝරනවා මෙතනින් මට අදාළ පන්තිය. දැන් ජියෝග්‍රැෆි තියෙන පන්තිය මොකක්ද කියන එක මෙතනින් ක්ලාස් එක මම තෝරනවා. එතකොට 13 කියලා අදාළ වෙන්නේ A level වලට නම් 2026 නිසා මේ වගේ. එහෙම සිලෙක්ට් කරාට පස්සේ අපේ සිස්ටම් එකේ පන්තිවල නම් ටික ඇතුළත් කරලා තියෙනවා නම් පන්තිවල ලකුණු ටික ඇතුළත් කරලා තියෙනවා නම් අපි සැම්පල් සබ්ජෙක්ට් එකක් ගමු ලකුණක් එන්ටර් කරන්න ඕන නිසා මම මේකට දැනට සැම්පල් සබ්ජෙක්ට් කියන සබ්ජෙක්ට් එක තෝරනවා මොකද ලකුණක් ඇතුළත් කරලා පෙන්නන්න ඕන නිසා දැන් මම මෙතන පෙන්නලා තෝරලා තියෙන්නේ මේ සබ්ජෙක්ට් එක විදිහට සැම්පල් සබ්ජෙක්ට් කියලා. එතන සමන්ට අදාළ විෂය තෝරගන්න මේ ලකුණක් ඇතුළත් කරලා පෙන්නන්න ඕන හින්දා තමයි මම මේක ගත්තේ. කොහොම හරි මෙන්න මෙතනින් මම නැවතයි පෙන්නන්නම්. මෙතනින් අපි තෝරගන්න ඕන තමන්ට අදාළ සබ්ජෙක්ට් එක. හරිද? මෙතන තමන්ට අදාළ සබ්ජෙක්ට් එක තෝරන්න ඕන. මම දැනට මේ සැම්පල් සබ්ජෙක්ට් කියලා තෝරගත්තේ. මෙතන දැනට අපේ සිස්ටම් එකේ ලකුණු දාලා තියෙන හින්දා ඒව වෙනස් වෙනවා. මම ඒ ලකුණු එන්ටර් කරන්න ගියොත් දැනට මම ගත්ත සැම්පල් සබ්ජෙක්ට් කියලා එකක් දැනට නිකන් අපිට ටෙස්ට් කරන්න සබ්ජෙක්ට් එකක් විදිහට තමයි මේකේ තියෙන්නේ. right. ඒතර එතෙන්දී ඒ සබ්ජෙක්ට් එක තෝරගෙන ඊට පස්සේ ඒ සබ්ජෙක්ට් එකට අදාළ අපි ක්ලාස් එක තෝරගන්න ඕන. ක්ලාස් එක තෝරගෙන ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ක්ලාස් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා ලිස්ට් එක. මේ පෙන්නන්නේ මේ ක්ලාස් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා ටික. එතකොට තමයි අපි හිතමු දැන් අදාළ සබ්ජෙක්ට් එක ගන්න ගුරුවරයාට නම් ලිස්ට් එක ගැන හිතන්න දෙයක් නැහැ. තමන්ගේ විෂය තීරුව නම් විෂය තීරුවට පස්සේ
පන්තිය තේරුවට පස්සේ විෂය තේරුවා නම් ඊට පස්සේ මෙතනින් ක්ලාස් එක තේරුවා නම් ඒ ක්ලාස් එකට අදාළ ස්ටුඩන්ට්ස්ලා ටික ඔටෝමැටිකලි මෙතෙන්ට ලෝඩ් වෙනවා. මෙන්න මේ සෙක්ෂන් එකේ ඒ ස්ටුඩන්ට්ස්ලා සෙට් එක ලෝඩ් වෙනවා. රයිට්. ඒක ගැන හිතන්න දෙයක් නැහැ. පහළට තියෙන උතර ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. ස්ටුඩන්ට්ස් ලිස්ට් එක මේ විදිහට තියෙනවා. අපිට කරන්න තියෙන්නේ ලකුණු ටික මේ විදිහට එන්ටර් කරගෙන යන්න තියෙන්නේ. ලකුණු ටික මේ විදිහට එන්ටර් කරගෙන යන්න තියෙන්නේ. මේක මොබයිල් ෆෝන් එකෙන් නම් සෑහෙන පහසුයි කරන්න. මොකද ටච් කරලා අපිට පහළට දාගෙන යන්න තියෙන්නේ. මේ විදිහට ලකුණු ටික එන්ටර් කරගෙන ගිහිල්ලා මේ ලකුණු ටික දාගෙන ගිහිල්ලා එතකොට අපි මේ ලකුණු දාන්නේ මොන සබ්ජෙක්ට් එකකටද කියලා අපිට පේනවා 13 grade 13 වල සබ්ජෙක්ට් එක අපි සබ්ජෙක්ට් කියලා එකක් අරන් තියෙන්නේ ක්ලාස් එක A2 කියන එකට මේ විදිහට සබ්ජෙක්ට්ස් වල ලකුණු ටික දාන්න ඕන මේකේ තව දෙයක් විශේෂයෙන් කියන්න ඕන යම් ස්ටුඩන්ට් කෙනෙක් ඇබ්සන්ට් නම් රයිට් මේකේ පෙන්නනවා මේ මෙතනට දාන්න ඕන කියන මොකක්ද කියන එක මේ පොඩි මැසේජ් එකක් තියෙනවා බිංදුවේ ඉඳලා 100 දක්වා ඕනම අගයක් දාන්න පුළුවන් රයිට් අපි හිතමු යම් ස්ටුඩන්ට් කෙනෙක් ඇබ්සන්ට් කියලා රයිට් එතකොට අනිවාර්යයෙන්ම මේකේ දාන්න ඕන කැපිටල් AB කියන එක දාන්න ඕන රයිට් වෙන අකුරු දාන්න එපා රයිට් එක්ක බ්ලැන්ක් තියන්න නැත්නම් ඩෑෂ් දෙක මේකේ මැසේජ් එකේ පෙන්නනවා මේක ඇතුළත් කරන්න පුළුවන් ඉන්නේ බිංදුවේ සිට 100 දක්වා එක්ක වැලියු එකක් නැත්නම් කැපිටල් AB දාන්න පුළුවන් නැත්නම් ඩෑෂ් දෙකක් මයිනස් ලකුණු දෙකක් දාන්න පුළුවන් නැත්නම් බ්ලැන්ක් තියන්න මේකේ වඩා හොඳයි මම රෙකමන්ඩ් කරන්නේ ඇබ්සන්ට් කියලා දාන්න කැපිටල් ලකුරෙන් AB කියලා දාන්න. එතකොට රිසල්ට් ෂීට් එකට එයා ඇබ්සන්ට් නම් AB කියන එක පෙන්නනවා. රයිට්. අපි යම් ළමයෙක් ඇබ්සන්ට් කියන එක එතකොට මේ වගේ ටයිප් කරන්න පුළුවන්. හරි. එතකොට ඇබ්සන්ට් නම් AB කියන කැපිටල් වලින් මේක ටයිප් කරන්න. එතකොට පන්තියේ ළමයි ඔක්කොගෙම එතකොට අනිවාර්යයෙන් මොන හරි ඩේටා එකක් ෆිල් වෙන්න ඕනේ. යම් කිසි ළමයෙක් එක්ක විභාගේ ෆේස් කරලා තියෙන සබ්ජෙක්ට් එක නැත්නම් ඇබ්සන්ට් නේ. එතකොට ලකුණක් එක්ක වැටෙන්න ඕනේ නැත්නම් ඇබ්සන්ට් කියන එක වැටෙන්න ඕනේ. මේ ටික එන්ටර් කළා අපිට සේව් කරන්න තමයි තියෙන්නේ. මේක සේව් කරාට පස්සේ අපිට පෙන්නනවා මෙන්න මේකත් පොඩ්ඩක් බලන්න successfully save marks for 24 students කියලා මේ මැසේජ් එක එන්න ඕන. එතකොට මේකේ තව දෙයක් කියන්න ඕන කොයි වෙලෙද ලකුණු ටික දැම්මට පස්සේ ඩබල් චෙක් කරලා බලන්න. ඩබල් චෙක් කරලා බලන්න තමන්ගේ ලකුණු ටික වැටලා තියෙනවද කියලා. ඒ කියන්නේ ආපස්සට ඇවිල්ලා ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා ඩෑෂ්බෝඩ් කියන මේ උඩ ලින්ක් එකෙන් ඇවිල්ලා ආයි මාක්ස් එන්ට්‍රි කියන එකට යන්න. තමන් ලකුණු දාපු තැනටම ආයි යන්න. අපි දැම්මේ grade 13 වල එතකොට 13 කියන එක තෝරලා මෙතනින් sample subject කියන එක ගත්තේ විෂය තෝරලා මම මෙතනින් 20යි 26 A2 කියන එකට ඇවිල්ලා බලන්න ඕන මොකද ඒ ලකුණු ටික නිවැරදිව දැම්ම නම් සේව් වුණා නම් ඒක නැවත පෙන්නනවා. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම කරන්න. මොකද සමහර වෙලාවට සේව් වෙන වෙලාවේ මේක ඔන්ලයින් සිස්ටම් එකක් ඉන්ටර්නෙට් එක්ක යන්නේ. සේව් වෙන වෙලාවේ data වල මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් සමහර data සේව් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ හින්දා ඩබල් චෙක් කරගන්න මේ විදිහට ලකුණු ටික දැම්මට පස්සේ. ඉතින් මේක හරි පහසුයි. Tamanට දීලා තමන්ගේ ෆෝන් එකෙන් මේ ටික එන්ටර් කරගන්න පුළුවන් හරිම ලේසියෙන්. ඒතකොට ඇත්තටම සබ්ජෙක්ට් ටීචර් කරන්න තියෙන්නේ ඔච්චරයි. සබ්ජෙක්ට් ටීචර් කරන්න තියෙන්නේ මේ විදිහට ලකුණු දාන්න. මේ ලකුණු ඕන වෙලාවක එඩිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් අපිට ස්ටුඩන්ට් කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් අපේ පේපර් එකේ ඒ දරුවගේ පේපර් එකේ ලකුණක් වෙනස් වෙලා තියෙනවා. ඒතකොට ටීචර් එක වෙනස් කරනවා. වෙනස් කරාට පස්සේ කරන්න තියෙන්නේ ආයි මෙතෙන්ට එන්න මේ ආපු තැනටම අපි චෙක් කරන්න හා සමාන. ඇවිල්ලා මේ ලකුණ අපිට නැවත මේක ඩිලීට් කරලා නැවත ටයිප් කරන්න ඕන එන්ටර් කරන්න ඕන ඒක එන්ටර් කරලා සේව් කරන එක විතරයි කරන්න තියෙන්නේ. ලකුණු වෙනස් කරන්න ඕන වෙලාවක හැකියාව තියෙනවා. ওই විදිහට සේව් වුණාට පස්සේ දැන් මම පෙන්නන්නම් අපේ ස්කූල් එකේ දැනට හැදිලා තියෙන report එක. එතකොට ක්ලාස් ටීචර්ගේ වැඩේ දැන් ක්ලාස් සබ්ජෙක්ට් ටීචර්ස්ලගේ වැඩේ මෙච්චරයි. සබ්ජෙක්ට්ස් වල ලකුණු ටික එන්ටර් කරගෙන යන එක විතරයි. ඒ ටික එන්ටර් කරාට පස්සේ ක්ලාස් ටීචර්ට මේ අපිට ඩෑෂ්බෝඩ් කියන එක මේක හැම ටීචර් කෙනෙකුටම බලන්න නැහැ. හැබැයි මම දැන් නම් ඒකේ ඔප්ෂන් එක දැම්ම අදත් අපේ ඉස්කෝලේට මම මේක ලින්ක් කරන්නම් මේ විදිහට මෙතන තියෙනවා මම හිතන්නේ සර්ලයි එකේ මම දැනට දාලා නැහැ ඒක අද හැදුවේ මම ඒකට ලින්ක් කරන්නම් මෙන්න මෙතන තියෙනවා ලින්ක් එකක් ක්ලාස් රිපෝට් කියලා මේක එළියටත් බලන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ ක්ලාස් රිපෝට් කියන එක ක්ලික් කරාට පස්සේ මේ ක්ලාස් රිපෝට් එක අපිට බලන්න පුළුවන් රයිට් අපිට ඕන ක්ලාස් එක අපි හිතමු 11 E කියලා ක්ලාස් එක සිලෙක්ට් කරලා ෆිල්ටර් කරාට පස්සේ ඒ ක්ලාස් එකට අදාළ මේ සම්පූර්ණ report එක ජෙනරේට් වෙනවා. මේ තියෙන එහෙම ලකුණු ඇතුළත් කරාට පස්සේ ජෙනරේට් වෙච්ච report එක මේ තියෙන්නේ. එතකොට අපි කිව්වේ අර ක්ලාස් ටීචර්ට කරන්න දෙයක් නැහැ. ක්ලාස් ටීචර්ට මේ වෙනිය හැදිලා right 1 2 3 විදියට වෙනිය හැදිලා ග්‍රේ ඇවරේජ් එක ටෝටල් එක ඒවත් එක්ක තමයි මේ විදියට අවසාන report එක එන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේක අපිට පුළුවන් එක්ස්පෝර්ට් කරගන්න මේ Excel sheet එකක් විදියට අරගෙන මේක එක්ස්පෝර්ට් කළා
අපිට මේක ෆයිල් කරගන්න තමයි තියෙන්නේ. නැත්නම් මේක PDF එකක් තියෙනවා. PDF එකක් විදිහට මේක අපිට ගන්නත් පුළුවන්. මෙතන ක්ලික් කරලා අපිට PDF එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්. රයිට්. ওই විදිහට තමයි මේකේ මේකේ තියෙන process එක මේ මම ජෙනරේට් කරේ. ඔව් රයිට්. එනෝනේ මේ තියෙන්නේ ජෙනරේට් කරපු report එක මේකේ අර සිංහල අකුරු තියෙන හින්දා තමයි මේ විදිහට පේන්නේ. නැත්නම් Excel sheet එක අරගෙන කරන එක තමයි වඩා හොඳ. ওই ටික තමයි ක්ලාස් ටීචර් කරන්න තියෙන්නේ සර් මේකේ ටීචර් සබ්ජෙක්ට් ටීචර්ස්ලගේ පැත්තෙන් ওই ටික තමයි සර් අපිට කතා කරන්න තියෙන්නේ ඇඩ්මින් පාර්ට් එක තමයි ඊටු ටික තියෙන්නේ මොන හරි ගැටලු තියෙනවා සර් අහන්න පුළුවන් අපේ ටීචර්ස්ලට මොන හරි තියෙනවා නම් අහන්න කියන්න පුළුවන්. මෙතන පැහැදිලි ඇති මේ අර ක්ලාස් ටීචර්ස්ලට ඩේටා එන්ටර් කරන්න තියෙන එකත් අපි කියමු සෝම මේ ඔව් ක්ලාස් ටීචර්ස්ලගේනේ හරි. ක්ලාස් ටීචර්ස්ලා ළමයිගේ තොරතුරු ටික එන්ටර් කර ගන්න ඕනේ. ඔව් ක්ලාස් ටීචර්ස්ලා මේකට ඩේටා ටික දැම්ම නම් අපිට බොහොම පහසුවෙන් මේක ගන්න පුළුවන් මෙතෙන්ට දැන් මේ අපි ආයෙමු රාහුලේ සිස්ටම් එකට දැන් මේකේ ඔය මෙතන පෙන්වන්නේ නැත්තේ ඒකයි මේකේ මේ ඩෑෂ්බෝඩ් එකට ගියොත් ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් කියලා පාර්ට් තියෙනවා දැන් එතන ගියාට පස්සේ බලා ගන්න මේ ඩීටේල්ස් නැත්තේ ඩේටා නැති නිසා ක්ලාස් ටීචර්ස්ලට වෙනම සිස්ටම් එකක් දීලා දෙනවා ඒකටත් වෙනම ඇප් එකක් තියෙනවා එතකොට මේ ඇප් එක හරහා වෙන මොකුත් කරන්න දෙයක් නැහැ ඇප් එක හරහා ක්ලික් කරාට පස්සේ ක්ලාස් ටීචර්ස්ලට තියෙනවා රයිට් ක්ලාස් ටීචර්ස්ලට එනවා මෙන්න මේ වගේ ඔය ඇටෙන්ඩන්ස් සිස්ටම් එකෙන් අපිට ළමයිගේ තොරතුරු ටික ඇඩ් කරොත් අපිට අරකට ගන්න පුළුවන් ඇටෙන්ඩන්ස් සිස්ටම් එකේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ එතෙන්ට ඇවිල්ලා ක්ලාස් ටීචර්ස්ලට තියෙන ලොගින් එකක් ඒ ලොගින් යූසර් නේම් පාස්වර්ඩ් තියෙනවා මේ ලිස්ට් එක සර් දේවි කොහොම හරි එතෙන්ට රයිට් ලොගුණාට පස්සේ ක්ලාස් ටීචර්ස්ලට රයිට් මම මේ ලොග් වෙලා ඉන්නේ 7A ක්ලාස් එකේ ටීචර් විදියට රයිට් එතකොට මේක පැමිණීම සලකුණු කරන්න තියෙන වෙනම පද්ධතියක් මේක පාවිච්චි කරන්නේ ඇත්තටම ස්ටුඩන්ට්ස්ලගේ පැමිණීම සලකුණු කරන්න මේකට ඩේටා ටික දාගත්තොත් තමයි අපිට අර මාක් සිස්ටම් එකට ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මම මෙතනින් පෙන්නන්නම් මේකට අදාළව තියෙන අපේ අර මාක් සිස්ටම් එකට අදාළ කාරණා විතරක් මෙන්න මෙතන ගිහිල්ලා අපිට මැනේජ් ස්ටුඩන්ට් කියන එකට ඕනම ක්ලාස් ටීචර් කෙනෙකුට තමන්ගේ ක්ලාස් එකට අදාළ ලොගින් එකෙන් ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එයි right මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ මෙන්න මේකේ හෙඩර් එකේ තියෙන උඩම හෙඩර් එකේ තියෙන මැනේජ් ස්ටුඩන්ට් කියන එකට මැනේජ් ස්ටුඩන්ට් කියන එකට ගිහිල්ලා මෙන්න මේ විස්තර ටික ඇතුළත් කරන්න පුළුවන් රෙජිස්ටර් එක ගත්තා නම් රෙජිස්ටර් එකේ තියෙන ඒ ස්ටුඩන්ට්ගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක right ස්ටුඩන්ට්ගේ නම ඔය විදියට ඊට පස්සේ ග්‍රේඩ් එක එහෙම වෙනස් කරන්න දෙයක් නැහැ. ඒවා ක්ලාස් එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඇඩ්‍රස් එක තියෙනවා නම් දාන්න පුළුවන් ඇඩ්‍රස් එක. නැත්නම් ඇඩ්‍රස් එක නැත්නම් ඩෑෂ් දෙකක් මේ වගේ ඉරි දෙකක් ටයිප් කරන්න. date of birth එක තියෙනවා නම් දාන්න පුළුවන්. උපන්දිනේ මෙතන ක්ලික් කරලා මේ විදියට අපිට යම්කිසි උපන්දිනයක් දන්නව නම් විතරක් දාන්න පුළුවන්. නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට දිනේ දාලා මේ ස්ටුඩන්ට් ඇඩ් කරන්න තමයි තියෙන්නේ. ඇඩ් ස්ටුඩන්ට් කරාට පස්සේ මෙන්න මේ ස්ටුඩන්ට් එනවා මෙතෙන්ට. රයිට් මේ අපි ඇඩ් කරේ සමන් කුමාර කියලා ස්ටුඩන්ට්. ওই විදිහට තමන්ගේ රෙජිස්ටර් එක අරගෙන ක්ලාස් එකට දාලා ඒ ස්ටුඩන්ට්ලා ලිස්ට් එක ඇඩ් කරන්න ඕන. ඇඩ් කරා නම් අපිට ඒ ලිස්ට් එක අපිට මාක් සිස්ටම් එකට එනවා සහ පැමිණීම ලකුණු කරන්න පුළුවන්. මේකෙදි මම පෙන්නන්නම් අපේ ස්කූල් එකේ යන ඒ ක්‍රමේ මේ විදිහට තමයි ඕනම ක්ලාස් ටීචර් කෙනෙකුට ස්ටුඩන්ට්ස්ලා ඇඩ් කරගන්න තියෙන තමන්ගේ සිස්ටම් එකට මේ ඇඩ් කරන හැම ස්ටුඩන්ට් කෙනෙක්ම මෙතෙන්ට ලිස්ට් වෙනවා මොන හරි වෙනසක් කරන්න ඕන නම් මේ එඩිට් කියන එක ක්ලික් කරලා ඕන වෙලාවක ඒක එඩිට් කරගැනීම හැකියාව තියෙනවා රයිට් මෙතෙන්ට ආවට පස්සේ අපි හිතමු නම් මේ මොකක් හරි තව ඕන නම් ඉනිෂියල්ස් තියෙනවා නම් ওই විදිහට ඒ විදිහට අවශ්‍ය ඉනිෂියල්ස් ටික ඒ කියන්නේ වෙනස්කම ඕනම වෙනස්කමක් කරන්න පුළුවන් මේක ඇතුළත් කරන් තියෙන රෙජිස්ට්‍රේෂන් නම්බර එකයි නමයි ඇඩ්‍රස් එකයි date of birth එකයි විතරයි. ඊට පස්සේ මේ විදිහට වෙනස්කමක් කරා නම් අප්ඩේට් කරන්න. ඒතොර ඒ වෙනස් කරපු දේත් අපිට බලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට ගියාට පස්සේ ඒ කරපු වෙනස්කම් මෙතන පේන්න තියෙනවා. ওই විදිහට අපිට ස්ටුඩන්ට්ස් ටික ඇඩ් කරගන්න පුළුවන්. ඒතර මම පෙන්නන්නම් අපේ හිම ස්ටුඩන්ට්ස්ලා ඇඩ් කරගෙන තියෙන විදිය.
හරි මේ තියෙන්නේ මම ලොග් වෙලා තියෙන්නේ අපේ ස්කූල් එකේ 6A කියන ක්ලාස් එකට right මේකේ manage student කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ ඒ විදිහට ඇඩ් කරපු students list එක තමයි මේ ඉන්නේ. මේ තියෙන 6A කියන ක්ලාස් එකේ students set එක මේ තියෙන්නේ මේ විදිහට ඇඩ් කරලා තියෙන්නේ. ওই විදිහට හැම පන්තියකම ළමයි ටික ඇඩ් කරගන්න පුළුවන්. මේකේ තියෙන අනිත් වාසිය මම කියන්නම්. මේකේ ඇත්තටම තියෙන්නේ මේක attendance mark system එකක්. ඒකේ ගියාට පස්සේ ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ මේක ඇත්තටම මේ අද පැමිණීම ලකුණු කරලා තියෙනවා. මේ මෙතන එතකොට එන්නේ මේ රෙජිස්ටර් එක මාක් කරන්න කියලා. මෙතන ඇත්තටම පෙන්නලා තියෙනවා ස්ටුඩන්ට්ස්ලා 40යි පන්තියේ ප්‍රසන්ට් අද 31ක් විතර තියෙනවා ඇබ්සන්ට් වෙලා තියෙනවා 9ක්. ওই විදියට ටීචර්ට යම් කිසි report එකක් මේ කියනවා සමරි එකක් බලා ගන්න පුළුවන්. පහුගිය දවස්වල කොහොමද attendance මේ තියෙන්නේ පහුගිය දවස්වල අපේ ස්කූල් එකේ attendance mark වෙච්ච විදිය. right එතකොට මේකේ ප්‍රධානම වාසිය තමයි මේකේ ඔය ඇඩ්මින් නැත්නම් ඔෆිස් එකට අවශ්‍ය data ටික ශනිකව ගන්න පුළුවන්. පන්ති වලින් එන්ටර් කරා නම් මේ විදියට අපිට total මේකේ මේකේ primary එකක් දාන්න පුළුවන්. අපි මේකේ primary එන්ටර් කරලා නැහැ. right classes 73ක් තියෙනවා. 73ක් කියන්නේ primary classes එක. ඒවයි attendance mark වෙන්නේ නැහැ primary එකේ. present present total එක absent total එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේකේ තියෙනවා රිපෝට්ස් ටික මේක තමයි ගොඩක් වෙලාවට ඔෆිස් එකට ඉල්ලන්නේ මේ සමරි එක. මේ සමරි එක මේක ඇත්තටම ක්ලාස් ටීචර්ස්ලා හරියට මාක් කරලා ඉවුවනම් ඇටෙන්ඩන්ස් ටික මේ රිපෝට් එක ගන්න පුළුවන්. මේක තමයි ගොඩක් වෙලාවට ඔය සෝනල් එකකින් ඉල්ලනවා. සමහරලාට අමාත්‍යාංශයෙන් ඉල්ලන වෙලාවල් තියෙනවා. මෙන්න මේ රිපෝට් එක ජෙනරේට් වෙනවා ඔටෝමැටිකලි. ඊට අමතරව මේකේ තියෙනවා 180 හොයන්න පුළුවන්. ඊට පස්සේ එක දිගට දවස් 40ක් ආපු නැති ළමයි ඒ වගේ අපිට හොයන්න ලොකු මේකේ දැන් ගියොත් එම ස්ටුඩන්ට් රිපෝට්ස් කියන එකට ක්ලාස් රිපෝට් එකෙන් බලන්න පුළුවන් හොඳම පැමිණීම තියෙන පන්තිය මේ වෙනකොට මොකක්ද කියන. right එතකොට ස්ටුඩන්ට් රිපෝට් එකට ගියාට පස්සේ අපිට පුළුවන් 180ට 80ක් තියෙන ළමයි ඒ විදිහට අපිට අංකයක් පෙන්වන්නම්. ඔය විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන percentage එක. දැන් ගොඩක් වෙලාවට ටීචර්ස්ලා කරන්නේ රෙජිස්ටර් එක අරන් ලකුණු කරන එකනේ. ඒකත් ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා. දවස් 40ක් එක දිගට ආපු නැති අය වුණනම් මෙතන ඒ දවස් ප්‍රමාණය දාලා අපිට ජෙනරේට් කරන්න පුළුවන් report එක. ඕක තමයි මාක් සිස්ටම් මේ ඇටෙන්ඩන්ස් සිස්ටම් එක. මේක වැදගත් උනේ දැන් අපේ සර් එක කිව්වේ මතක් කරන්න කියලා. මොකද මේකට මේ ස්ටුඩන්ට්ස්ලාගේ විස්තර ටික දැම්මොත් තමයි right ස්ටුඩන්ට්ස්ලාගේ විස්තර ටික දැම්මොත් තමයි අපිට ඇත්තටම මේ ඒ කියන්නේ ක්ලාස් ටීචර්ස්ලා තමන්ගේ ලොගින් එකෙන් ගිහිල්ලා මේ විදියට ක්ලාස් ටීචර්ට අදාළ ලොගින් එකෙන් ගිහිල්ලා මෙන්න මෙතන මැනේජ් ස්ටුඩන්ට් හරහා ස්ටුඩන්ට්ස්ලා ටික ඇඩ් කරොත් මාක් සිස්ටම් එකට අවශ්‍ය ඒ ළමයිගේ නම් ටික එනවා. right මේක එන්ටර් කරනාට පස්සේ ලකුණු ටික දාන්න පුළුවන්. ওই ටික තමයි සර් කියන්න තියෙන්නේ අපිට අපි අවශ්‍ය වුණොත් දෙවෙනි සෙකන්ඩ් ට්‍රේනින් එකක් මොන හරි දෙන්න පුළුවන්. මොන හරි ගැටලු තියෙනවා නම් සර් මොන හරි දැනගන්න පුළුවන්. නෑ මම හිතන්නේ පැහැදිලි ඇති මේ අපි එමුණොත් මේ සතිය ඇතුළත හෝ තව දවස් කීපයක් ඇතුළත මේ data ටික එන්ටර් කරලා අපි ඊළඟ කොටසට යමුනේ. ඔව් ඒක තමයි සර්. මේක ඇත්තටම කරන්න ප්‍රැක්ටිකලි කරන්න ගියාට පස්සේ තමයි මේකේ එන්නේ ගැටලු නැහැ ඇත්තටම. නමුත් අර Tamanට තේරෙන්නේ එතකොට තමයි මොකද්ද කරන්න ඕනේ කියන එක. මේ data ටික ඒ කියන්නේ classes වල ස්ටුඩන්ට්ස්ලා ටික ඉන්නවනම් ලකුණු ටික දාලා පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන්. එතකොට තමයි මේක හරියට දැනෙන්නේ. මම ඇප් එක දෙන්නම් සර්. මේක ඇප් දෙක දෙන්නම්. එතකොට ඒක ටීචර්ස්ලාට ඉන්ස්ටෝල් කරගන්න කියලා කිව්වනම් හරි. ආලිසේන අපි මේ සතියේ මේ ටීචර්ස්ලාට මේක පවර් රූම් මේක ළමයිගේ තොරතුරු ටික ඇඩ් කරන්න කියලා එතනින් පස්සේ කරදරයක් නෑ. එතන පටන් ගන්නම තමයි පොඩ්ඩක් ඔව් කරදර. ඔව් ඔව් ඒක තමයි. ඔව්. එහෙම කරමු සර්. හරි මොන හරි කියන්න සර් අහන්න තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ අහන්න කියන්න මොන හරි තියෙනවා නම් මොන හරි මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න සර්ගෙන්. මේ ඔව් මේක එන්ටර් කරනකොට සර් ඉංග්‍රීසි වලින් නම් දානවනම් වඩා හොඳයි නේ සර් පන්ති වල. ඔව් ඉංග්‍රීසි වලින් දාන එක ලේසි. මමත් ඔව් මේ ලේසි බලාගෙන ඒක තමයි. කල්පනා ඒක තමයි. මේක අපිට උනේ අපේ අර ගැටලුවක් එන්න පුළුවන්. ඔව් Excel වල අපේ තිබිච්ච ෂීට් එකක් ෆීඩ් කරනකොට සිංහලෙන් තිබිච්ච මම ඒක එහෙම ෆීඩ් කරා. දැන් මේක මේ මුලින් ඉඳලම දාන හින්දා මම හිතන්නේ ඉංග්‍රීසි වලින් එන්ටර් වුණා නම් වඩා හොඳයි නේ. ඒක තමයි හොඳම දේ. මොකද සබ්ජෙක්ට් ටිකක් තියෙන ඉංග්‍රීසි වලින් නිසා. ඒක අනිත් එක පහසු ඉංග්‍රීසි වලින් දාන එක. ඔව් ඔව් ඒක තමයි. මොකද සර් අවසානයේදී ඔය මේ O level A level ඇප්ලිකේෂන් පුරවන්න ගියත් ඉංග්‍රීසි වලින් නේ පුරවන්න තියෙන්නේ සර් නේ. එතකොට ওই සිංහල නම් ඉංග්‍රීසි නම් ඊට පස්සේ වෙනස් කරන් ගියා අකුරු වෙනස් වෙනවා. ඒ වගේ සෑහෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒතකොට අපිට මේකෙන් එතකොට ගන්නත් පුළුවන් මේ විස්තර ටික හිමුනොත්. හරියට දාලා තිබුණොත්. හරි සර් මුකුත් එහෙනම් ගැටලු thank you. ඔව් අපි එහෙනම් ඔව් ගැටලු ගැටලු නැති නේ. නැහැනේ. ඔව්
එහෙම සර් ගැටලු තියෙනවා නම් මට කියන්නේ පොදුවේ මොන හරි WhatsApp message එකක් අරගෙන සර් මට ඒක forward කරන්න. එහෙනම් මම මේ අපි මෙහෙම කරමු සර්. මේකේ තියෙන ගැටලු වලට අපි සර්ලා වෙනම WhatsApp group එකක් හදලා එහෙමනම් මේ මාවත් ඇඩ් කරලා තියන්න. එතකොට ඒකට දාන්න පුළුවන් එහෙමනොත් නේද? එතකොට ටීචර්ස්ලගේ තියෙන හා ගැටලු එතකොට මොන හරි ගැටලුවක් ආවොත් එතකොට මට ඒ වෙලේ උත්තරයක් දෙන්න බැරුණත් මැසේජ් එක දැක්කම හරි මට ඒකට රිප්ලයි එකක් දීලා තියන්න පුළුවන් නේද? එහෙම මොකක් හරි හරි සර්. ක්‍රමයක් හදලා තියන්න. එතකොට එහෙම ගැටලුවක් ආවොත් එතකොට උත්තරයක් ගන්නත් ලේසි නිසා. හරි සර් හරි එහෙනම් අපි අපි එහෙම අද කරමු. නවත්තමු නේ. හරි හරි. good night. හරි හැමෝටම thank you මේ වෙලාවේ සම්බන්ධ වුණාට ටිකක් වැඩ කටයුතු අධික වෙලාවක බොහොම ස්තුතියි. Thank you, sir.